සාතු සේවයට ජපානයට යන්න පුළුවන් ජොබ් එකට. දන්නවද කොහොමද යන්නේ කියලා? ඔයාලට පුළුවන් SSW වීසා කාණ්ඩය යටතේ SSW caregiver කියන සෙක්ටර් එකට අදාළ එක්සෑම් එක පාස් වෙන්න ලංකාව ඇතුළේ ඉගෙනගෙන මේක හරියම ලේසි එක්සෑම් එකක්. ඔයාලට පාස් වෙන්න පුළුවන් එක්සෑම් එකක්. ඊට අමතරව ඔයා ජපාන් ලැන්ග්වේජ් එක JFT කියන ලෙවල් එක එහෙම නැත්නම් JLPT කියන විභාගය කරනවා නම් JLPT 4 ලෙවල් එකට ඉගෙනගෙන එක්සෑම් පාස් වෙලා තියෙන්න ඕන. ඉතින් මේ දෙක කම්ප්ලීට් කරගත්තොත් ඔයාලට පුළුවන් ජපානයට caregiver කෙනෙක් විදිහට රැකියාවට යන්න. මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයා ජපානයට caregiver කෙනෙක් විදිහට ගිහිල්ලා රැකියාව ආරම්භ කරොත් ඔයාට අවුරුදු 3කින් පස්සේ පුළුවන් caregiver license එක ගන්න. එතකොට ඔයාගේ salary වැඩි වෙනවා. ඒ වගේම ඔයාට වෘත්තිමය භාවයක් එනවා ඔයා කරන job එකට. ඊට පස්සේ අවුරුදු 5යි වුණාට පස්සේ ඔයාට පුළුවන් nursing exam එකට apply කරන්න. එතකොට ඔයාට nurse කෙනෙක්ට අදාළ nursing license එක ගත්තොත් ජපානයේ දීර්ඝ කාලීනව හොඳ salary එකක් අරගෙන හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේ caregiver sector එකට ඔයා ගියොත් පළවෙනි අවුරුදු 3 ඉවරනාට පස්සේ ඔයා යටතට husband wife එහෙම නැත්නම් චූටි බබාලා වාට ඉන්නවනේ ඒගොල්ලොන්ව ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් අවුරුදු 18 ඉඳන් 35 වෙනකන් අතර කට්ටියට පුළුවන් වයරුන් ජපාන් ඇකඩමි අපි හරහා පුහුණු වෙලා මේ ජපානයේ caregiver රැකියාවට යන්න. caregiver job එක මොන වගේද ඒකෙදි කරන්න තියෙන වැඩ මොන වගේද කියලා ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මාස 6ක් ඉගෙනගෙන තවත් මාස 6ක් ඇතුළත ඒ කියන්නේ සම්පූර්ණ කාලය අවුරුද්දක් ඇතුළත caregiver රැකියාවට සාත්තු සේවයට ඔයාට යන්න පුළුවන් ජපානයට වයරෝන් ජපාන් ඇකඩමි අපිත් එක්ක එකතු වෙනවා. එහෙනම් page එක follow කරලා තියාගන්න. අපි වයරෝන් ජපාන් ඇකඩමි